හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් ඔයාලා අදත් එක තුලා එන්නේ එලියට් ටේව් මාකට් අප්ඩේට් සීරීස් එකේ තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් සතියේ හරිද දැන් දවස් කීපයකට කලින් ඔයාලට එලියට් ටේව් වලින් බිට්කොයින් වල මාකට් අප්ඩේට් එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් මේ වෙච්ච ක්‍රෑෂ් එක. හරිද? අන්තිමට වෙච්ච ඩම්ප් එක කලින් වීඩියෝ එකේදී අපි මොන වගේද අරගෙන ආවේ කියලා. හරිද? මේ ක්‍රෑෂ් එක වෙන්න කලින් උඩම පොයින්ට් එකෙන් හරියටම දුන්නා මම ඔයාලට බිට්කොයින් වල එලියට් වේවලින් මාකට් අප්ඩේට් එක. හරිද? එතකොට ඔයා මෙතනින් මේ ට්‍රේඩ් එක ගත්තා නම් සෙල් ට්‍රේඩ් එක කැච් කරගත්තා නම් ඔයා මේ වෙනකොට ඉන්න ඕනි අති දැවැන්ත ගේන් එකක. හරිද? එතකොට ඔයාට ස්ක්‍රීන් එකේ දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මම එලියට් වේවලින් දුන්න මාකට් අප්ඩේට් එක. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මැලේසියන් SNR වලින් මම මේ දුන්න අප්ඩේට් එක. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ වයිකෝෆ් තියරි එකෙන් මම බිට්කොයින් ඩම්ප් එක ගැන කියපු අප්ඩේට් එක. හරි ඒ විතරක් නෙමෙයි. ඉතින් ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ හාමනික් කන්සෙප්ට් එකකින් මම මෙන්න මේ ඩම්ප් එක ප්‍රෙඩික්ට් කරපු හැටි සහ ඒවැ ගත්තු ට්‍රේඩ් වල ප්‍රතිඵල. හරිද? ඉතින් ඔන්න ඔයාලා අපේ එකත් එක්ක එහෙම නැත්නම් අපේ YouTube channel එකත් එක්ක එහෙම නැත්නම් අපේ TikTok channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ අප්ඩේට් සේරම ෆ්‍රී අරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. හරිද? හරි. ඉතින් ඔන්න ඔයාලා අති දැවැන්ත ගේන්න එක මේ වෙනකොට ඉන්න ඕන. ඒත් එක්කම අපි බලමු ඊළඟට බිට්කොයින් වල මොන වගේ අප්ඩේට් එකක්ද මම අරගෙන තියෙන්නේ කියලා එලියට් වේව් වලින්. හරි. වැඩි කතා නැතුව අපි යමු අපේ අද වීඩියෝ එකට. හරි. ඉතින් ඔයාලට ඉස්සල්ලා මම පෙන්වන්නම් මම මේන් සෙනාරියෝ විදිහට තියාගෙන ඉන්න කවුන්ට් එක. හරිද? එතකොට ඔයාලට මතක ඇති කලින් සතියේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මෙන්න මෙතන සෝන් එක ඇතුලේ මෙන්න මේ හරිය මාකට් එක තියෙනකොට මාකට් එක මෙන්න මෙතනින් මේ විදිහට ක්‍රෑෂ් වෙලා මාකට් එක ඊළඟ රන් එක යන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ ලයින් එක ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේ තිබ්බා. ඒ විදිහටම ලස්සනට මාකට් එක ඩම්ප් වුණා. හරිද? එතකොට අපේ VIP එකේ සහ අපි ස්ටුඩන්ට්ලා මෙන්න මෙතනින් ලස්සනට ෂෝට් ට්‍රේඩ් එක කැච් කරගත්තා. ඉතින් එයාලා විතරක් නෙමෙයි ඔයාලටත් මේ අප්ඩේට් එක අපේ සෝෂල් මීඩියා හරහා සම්පූර්ණයෙන්ම ෆ්‍රී අරගෙන ආවා. හරිද? හරි. එතකොට මම මෙතන අරගෙන තියෙනවා WXI66 එකක්. හරිද? එතකොට මෙතන ABC correction එකක් මේ වෙනකොට මාකට් එකේ වැඩ කරලා තියෙනවා. ඒ වගේම මෙතන තව හරිද මෙන්න මෙතන හදලා තියෙන ලෝ එක. හරිද? ඒ කියන්නේ ඩොලර් 98,800 වගේ ලෙවල් එක ඔන්න ඔය ලෙවල් එක නැවත වරක් අරගන්න පුළුවන්. හරිද? නැවත වාරයක් මෙතන ලෝ එක ස්වීප් කරන්න පුළුවන්. ලෝ එක ස්වීප් කළා ඊළඟට රන් එක යන්න පටන් ගන්න පුළුවන්. ඉතින් කලින් ටාගට්ම තමයි 1,38,600ත් 1,51,000ත් ඒ වගේම 1,70,000ත් කියන ලෙවල්ස් වලට මාකට් එක අප් වීමේ chance එකක් තියෙනවා නැවත එකපාරක්. හරිද? එකපාරක් මෙන්න මේ ලෝ එක ස්වීප් කරලා. හරිද? එතකොට මේක තමයි මගේ ending diagonal scenario එක. හරිද? ඒත් එක්කම ඔයාලට මතක ඇති කලින් හරිද කලින් වීඩියෝ එකේදී මම පෙන්නුවා scenarios ගොඩක්. හරිද? එතකොට ඒකෙදී මම කතා කරා තව bullish idea එකක් ගැන. හරිද? එතකොට ඔන්න bullish idea එකේ මම කලින් වීඩියෝ එකේ අරගෙන ආවේ මෙන්න මෙතන impulse එකකින් sell එක complete වෙලා කියලා අරගෙන. හරිද? හැබැයි අපි දන්නවා ෆ්ලැට් එක C wave එකක් impulse diagonals යන්න පුළුවන්. හරි. එතකොට මම මෙතන අරගෙන තියෙනවා තව පොඩ්ඩක් correction එක extended වුණ නිසා මෙතන ending contracting diagonal එක. එතකොට ending contracting diagonal එක කියන්නේ මේ bullish count එක වැඩ කරොත් එම සෑහෙන massive rally එකක් යන්න පුළුවන් market එකේ. හරිද? මේ scenario ගැන අපි කලින් ඉඳන්ම කතා කරගෙන ආවා දැන් මාස ගානක ඉඳන්. හරිද? තාම මේක valid විදියට තියෙනවා. හරි. එතකොට මෙතන ending contracting diagonal එකේදී මම දැකලා තියෙනවා ගොඩක් අය මෙන්න මෙතන triangle එකක් count කරගෙන තියෙනවා. හැබැයි මෙතන triangle එකකට වඩා possible මේ වෙලාවේ මට නම් flat correction එකක්. හරිද? එතකොට මෙතන B wave එකේ target හරියට ලස්සනට complete කරලා තියෙනවා. එතකොට මාකට් එක මෙන්න මේ විදිහට මෙන්න මේ 4 එක කම්ප්ලීට් කරන්න මෙන්න මේ විදිහට දැන් ඉම්පල්ස් එකකින් මාකට් එක අප් වෙන්න පුළුවන්. හරිද? ඉම්පල්ස් එකකින් මාකට් එක අප් වෙලා නැවත zigzag correction එකකින් මේ විදිහට මාකට් එක මෙන්න මේ ලෝ එක ස්වීප් කරලා ඊළඟ රන් එක යන්න පටන් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? එතකොට දැන් මෙතන බලන්න විශේෂ කාරණාවක් කරලා තියෙනවා. හරිද? මෙතන අපි දන්නවා ෆ්ලැට් එකක් කියන්නේ මාකට් එකේ ඉන්න ට්‍රේඩර්ස්ලව හලන්නම හදන පැටර්න් එකක්. හරිද? එතකොට මෙතන මාකට් එක පොඩ්ඩක් අප් වුණා. එතකොට මෙතන ලෝ එක හරිද? මෙතන ලෝ එක කියලා හිතලා මෙතනින් ලෝන් කරපු සෙට් එක දැන් මෙන්න මෙතන ආපු සෙල් එකත් එක්ක සම්පූර්ණයෙන්ම SL හන්ට් වුණා. හරිද? ඒ වගේම දැන් මෙතනින් මාකට් එක ආයෙ පම්ප් වෙන්න හදනවා. හරිද? මෙච්චර ඩීප් කරෙක්ෂන් එකක් දීලා නැවත මාකට් එක පම්ප් වෙන්න හදනවා. එතකොට කට්ටිය හිතනවා මෙතන ලෝ එක ප්‍රොටෙක්ට් කරමු නිසා අප් ට්‍රෙන්ඩ් එකක් කියලා හිතලා මෙන්න මෙතනින් නැවත ලොන්ග් ට්‍රේඩ් වලට එන්ටර් වෙනවා. හරිද? ලොන්ග් ට්‍රේඩ් වලට එන්ටර් වුණාට පස්සේ මෙන්න මෙතනින් නැවත මාකට් එක සෙල් මූවමන්ට් එක දීලා එයාලගේ SL ටිකත් හන්ට් කරලා දානවා. හරිද? මෙන්න මේකට තමයි ෆ්ලැට් කරෙක්ෂන්ස් මාකට් එකේ හදන්නේ මාකට් මේකර්ස්ලා. හරි. එතකොට මෙන්න මේ විදිහට ෆ්ලැට් කරෙක්ෂන් එකක් හදලා මෙන්න මෙතනින් නැවත හොඳ ෂෝට් එකක් අරගෙනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතන කන්ෆර්මේෂන්ස් තියෙනවා නම් තව මොනවා හරි ඔයාලා බලන
මෙතනින් හොඳ ලෝන් එකක් ඇත් කරගන්න පුළුවන් මෙන්න මේ ලෙවල්ස් වලට වෙනකල් 1,50,276ත් 1,07,318ත් 1,09,400ත් කියන ලෙවල්ස් වලට මාකට් එක දැන් අප්වීමේ chance එකක් තියෙනවා. හරිද? මෙතනට මාකට් එක අප් වෙලා ඊළඟට නැවත සික්සක් කරෙක්ෂන් එකකින් සික්සක් ෆැමිලි කරෙක්ෂන් එකකින් මෙන්න මෙතන ලෝ එක ස්වීප් කරන්න නැවත මාකට් එක ඩවුන් වෙන්න ඕන. හරිද? ඩවුන් වෙලා ඊළඟට මාකට් එකේ සම්පූර්ණ බුල් රැලි එක යන්න පටන් ගන්නවා. හරිද? එතකොට මෙන්න මෙතන වේව් 4 එක කම්ප්ලීට් කරන්න ගන්න ටයිම් එක බැලුවොත් අපිට තියාගන්න පුළුවන් නොවැම්බර් 8 රාත්‍රී 9:00ත් ඒ වගේම මිඩල් ටයිම් එකක් විදිහට තියාගන්න පුළුවන් අපිට නොවැම්බර් 10 පාන්දර 1:00ත් ඒ වගේම ටිකක් හයර් ටයිම් එකක් ගත්තොත් එහෙම අපිට තියාගන්න පුළුවන් නොවැම්බර් 11 උදේ 1:00ත් කියන ටයිම් පීරියඩ් එක. එතකොට මෙන්න මේ ටයිම් පීරියඩ් එක ඇතුලේ මෙන්න මේ ටාගට් වලට මාකට් එක රීච් කළා ඊළඟ සෙල් මූව්මන්ට් එක හොඳට අපිට කැච් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මාකට් එකේ අලුත් බොටම් එක හදලා මාකට් එකේ ඊළඟ රැලි එක යන්න පටන් ගන්නවා. එතකොට ඔන්න ඔය විදිහට මගේ බිට්කොයින් වල කවුන්ට් එක මම දාගෙන තියෙනවා. එතකොට මෙතන තියෙනවා බුලිෂ් කවුන්ට් එක. ඒ කියන්නේ මෙතනින් මාකට් එක මෙතනට වැහැලා. කියන්නේ මෙතන තියෙන්නේ දෙකම බුලිෂ් කවුන්ට්ස් තමයි. හරිද? බුලිෂ් කවුන්ට්ස් තමයි. එතකොට මේක තමයි මැසිව් රැලි එකක් යන්න තියෙන්නේ. කියන්නේ ලොකු රැලි එකක් යනවා නම් යන්න පුළුවන් මෙන්න මේ කවුන්ට් එක වැඩ කරොත්. හරිද? එතකොට සාමාන්‍ය මට්ටමක බුල් මාකට් එකක් යනවා නම් මෙන්න මේ එන්ඩින් ඩයගනල් එක අපිට අරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කවුන්ට් දෙකම ඔයාලට පුළුවන් වොච් කරගෙන ඉඳලා හොඳ කන්ෆර්මේෂන් සහිත එන්ට්‍රීස් වලට යන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි බිට්කොයින් වල මම මගේ අයිඩියා එක දාගෙන තියෙන්නේ. හරි. අපි බලමු එතේරියම් වල මොන වගේ කවුන්ට් එකක්ද මම අරගෙන තියෙන්නේ කියලා. එකම පොඩි පණිවිඩයක් තියෙනවා. ඔන්න ඉතින් අපේ ඇඩ්වාන්ස් මැලේසියන් SNR කෝස් එක මේ බාරත් අපි පටන් ගන්න අලුත් බැච් එකට. ඉතින් ඔයාලටත් පුළුවන් දැන් රෙජිස්ට්‍රේෂන් ආරම්භ කරලා තියෙනවා. රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් අපේ ඇඩ්වාන්ස් මැලේසියන් SNR කෝස් එකේ තියෙන කන්ටෙන්ට් එක. ඉතින් ඔයාට පුළුවන් ලංකාවේ හෝ ලංකාවෙන් පිට කියන්නේ ලෝකේ තියෙන ඕනම කෝස් කන්ටෙන්ට් එකක් එක්ක මෙන්න මේ කන්ටෙන්ට් එක සමාන කරලා බලන්න පුළුවන්. ඔයාට මේකට සමාන වෙන කිසිම කන්ටෙන්ට් එකක් හොයාගන්න හම්බෙන්නේ නැහැ වෙන කිසිම කෝස් එකකින්. හරිද? ඔයාට බලා ගන්න පුළුවන් අපි කතා කරන දේවල්. එතකොට වෙන කිසිම තැනකින් හම්බෙන්නේ නැති ලොකුම ලොකු කන්ටෙන්ට් එකක් වටිනම කන්ටෙන්ට් එකක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ මෙන්ටර්ෂිප් එකත් එක්ක එකතු වුණොත්. ඉතින් ඔයාලට පුළුවන් ඉන්ඩිවිජුවල් ක්ලාස් සහ ගෲප් ක්ලාස් විදිහට මෙන්න මේ කෝස් එක කරගෙන යන්න. කන්ටැක්ට් ඩීටේල් දාලා තියෙනවා අපේ ස්ක්‍රීන් එකේ. ඔයාට මෙන්න මේවා හරහා අපේ කෝස් එකට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ VIP සිග්නල් ගෲප් එක. හරිද? එතකොට ඔයාටත් ID එකක් තියෙනවනේ. එලියට් වේ වලින් මැලේසියන් SNR වලින් හාමනික් වලින් බයිකෝෆ් SK සිස්ටම් SMC ICT නියෝව් මෙන්න මේ හැම ඇනලයිසිස් මෙතඩ් එකකින්ම සුපිරිම ස්කැල්ප් රේට්, ස්වින් රේට් සහ ඩේට් රේට් අරගන්න පුළුවන්. දවසකට ඇකියුරේට් ෆියුචර් සිග්නල්ස් දෙකක් තුනක් අතර ලබා දෙනවා. ඒ වගේම වීක්ලි ස්පොට් සිග්නල්ස් ලබා දෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් ඇනලයිස් කරපු chart එකක් කරගන්න පුළුවන්. මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් දෙනවා, රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් එකක් දෙනවා, 24/7 කස්ටමර් සපෝට් එකකුත් තියෙනවා. හරිද? ඒ වගේම ඔයාලා පර්සනලි ඉන්වෙස්ට් කරන්න යන කොයින් ගැන අප්ඩේට් ඉල්ල ගන්න පුළුවන්. ඕනම වෙලාවක ඕනම දෙයකට මෙන්න මේ VIP එක හරහා ඇක්සස් කරන්නත් පුළුවන්. හරිද? එතකොට මෙන්න මේක ඩීටේල් උත් දාලා තියෙන ස්ක්‍රීන් එකේ ඔයාලට මේක හරහාත් සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම ඔයාලා අපේ මෙන්ටර්ෂිප් මොනවා හරි ෆලෝ කරන්න නම් ඒ කියන්නේ ඇඩ්වාන්ස් එලියට් වේ මෙන්ටර්ෂිප් එක, ඒ වගේම මැලේසියන් SNR මෙන්ටර්ෂිප් එක, ඒ වගේම තව ඉස්සරහට මෙන්ටර්ෂිප්ස් වගේක් එන්න තියෙනවා. එතකොට ඔයාලා මේ ඕනම මෙන්ටර්ෂිප් එකක් ෆලෝ කරනවා නම් ඔයාලට 3 months free VIP එක ඇක්සස් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔයාලට ඉගෙන ගන්න ගමන්ම සම්පූර්ණයෙන්ම කෝස් ෆී එක කවර් කරගන්න පුළුවන් මෙන්න මේ VIP එක හරහා. ඔයාලට බලාගන්න පුළුවන් එතේරියම් වල මෙන්න මේ සෙල් මූව්මන්ට් එක යන්න කලින් මම අපේ ෆ්‍රී ඩිස්කෝඩ් සර්වර් එකට සහ TikTok channel එක හරහා මම මෙන්න මේ සෙල් මූව්මන්ට් එකේ ප්‍රෙඩික්ෂන් එකත් ෂෙයා කරලා තිබුණා. ඉතින් මෙන්න මෙතනින්ම ෂෝට් එකක් ගන්න කියලා මම ඔයාලට කියලා තිබුණා. ඉතින් ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් මම මේ ෂෙයා කරපු අප්ඩේට් එක. ඒ වගේම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක මොන වගේ සෙල් මූව්මන්ට් එකක් ගිහිල්ලාද කියලා. මෙතන ඉඳලා මාකට් එක අරගෙන තියෙනවා 28.05ක වගේ සෙල් මූව්මන්ට් එකක් ගිහිලා දිනවා මෙන්න මෙතන ඉඳලා. හරිද? ඉතින් මෙන්න මේ අප්ඩේට් එකත් මම ඔයාලට ෆ්‍රී ෂෙයා කරලා තිබුණා. ඉතින් තවමත් Discord server එකට join වෙලා නැත්නම් දැම්ම join වෙන්න. මම මෙතන සම්පූර්ණ pattern එක විදිහට අරගෙන තියෙන 3 එකක්. ඉතින් අපි බලමු live market එකේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. හරි. එතකොට මෙන්න මෙතන low එකක් හදලා තියෙනවා. හැබැයි මේක confirmද? හරිද? අපි බලමු මේක confirmද කියලා. හරි. එතකොට මම මෙතන දාගෙන තියෙනවා y එකේ correction එක ඩබල් සික්සැග් එකක් විදිහට දැනට. හරිද? ඩබල් සික්සැග් එකක් විදිහට මෙතන කන්ෆර්ම් කරලා කියලා අරගෙන තියෙනවා. හැබැයි මම හිතන මම දැන් අයිඩියා එකක් අරගන්නවා මෙන්න මේ විදිහට. හරිද? එතකොට දැන් කෙනෙක්ට මෙතන ඩබල් සික්සැග් එකක් විදිහට මේ කන්ෆර්ම් කියලා අරගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතන උඩට මාකට් එක ගිහිලා තියෙන්නේ correction pattern එක. හරිද? එතකොට අපි දන්නවා Bitcoin එකත් flat එකක් හදන්න මාකට් එක දැන් පොඩ්ඩක් අප් වෙන්න ඕනි. impulse එකකින් අප් වෙන්න ඕනි. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා මෙන්න මෙතන correction එක ඩබල් සික්සැග් එකක් නැතුව මෙන්න මෙතන ත්‍රිපල් සික්සැග් එකක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙතන නැවතත් මෙන්න මේ වගේ ABC collection එකක් වගේ මාකට් එක උඩට අප් වෙලා
ඊට පස්සේ නැවත මාකට් එක මෙන්න මේ වගේ සිංගල් සික්සක්ගේකින් මාකට් එක සෙල්ලෙන්න පුළුවන්. සෙල්ලලා මෙන්න මේ ලෝ එක ස්වීප් කරලා මාකට් එක ඊළඟ මැසිව් රන් එක යන්න පටන් ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය වගේ ප්‍රෙඩික්ෂන් එකක් තමයි මම අරගෙන තියෙන එතේරියම් වල. හරි ඉතින් මෙන්න මෙතන ලෝ එක ස්වීප් කරලා ඊළඟ රන් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා එතේරියම් ඇතුළු ඕල් කොයින් වල. හරිද? මැසිව් පම්ප් එක. හරිද? ඒ කියන්නේ අපි ගොඩක් කලින් ඉඳලා බලාගෙන හිටපු ඕල් සීසන් එක. හරිද? එතකොට ඕල් සීසන් එකේ ලකුණු මෙන්න මෙතනින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඕල් කොයින් වල සහ එතේරියම් වල ලොකු පම්ප් එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනට මාකට් එක අප් වෙලා මෙන්න මෙතනින් නැවත සෙල් මොමන්ට් එක දීලා මෙන්න මෙතනින් මාකට් එක අප් වෙනකොට. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මම එතේරියම් සහ බිට්කොයින් වල මගේ මාකට් අප්ඩේට් එක දාගෙන තියෙන්නේ. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ ෆ්‍රී ඩිස්කෝඩ් සර්වර් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් YouTube එකට කලින් මොන තරම් අප්ඩේට් ප්‍රමාණයක් මෙන්න මේ ෆ්‍රී ඩිස්කෝඩ් සර්වර් එක කරා ඔයාලට අරගන්න පුළුවන්ද කියලා. ඒ වගේම දීපු ට්‍රේඩ් ප්‍රමාණය ඔයාලටම බලා ගන්න පුළුවන්. ෆ්‍රී විස්පොට් ට්‍රේඩ්, ඒ වගේම ෆියුචර් ට්‍රේඩ් මෙන්න මේ හැම දෙයක්ම ඔයාලට මෙන්න මේ ඩිස්කෝඩ් සර්වර් එක කරාත් අරගන්න පුළුවන් වෙනවා. හරිද? ඉතින් මෙතන තියෙන්නේ ක්‍රිප්ටෝ අප්ඩේට්ස් channel එක. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් forex updates. හරිද? forex update පවා ඔයාලට මෙන්න මේ Discord server එක කරා ෆ්‍රීම අරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මොන තරම් ට්‍රේඩ් ප්‍රමාණයක් මේකේ දීලා තියෙනවද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අපේ ස්ටුඩන්ට් ලගේ සහ ඒ වගේම VIP members ලගේ PNL cards පවා ඔයාලට මෙන්න මේක හරහා බලා ගන්න පුළුවන් වෙනවා මොන තරම් ගොඩක් තියෙනවද කියලා. ඒ වගේම ඔයාලට පුළුවන් live chat කරන්න මේකේ ඉන්න කට්ටියත් එක්ක. හරිද? ඉතින් පේනවානේ මොන තරම් ප්‍රශ්න ගොඩක් මේක ඇතුලේ විසඳගෙන තියෙනවද කියලා කට්ටිය. හරිද? එයාලා කවුන්ටර් අප්ඩේට් ඔය හැම දෙයක්ම ඕනම් ප්‍රශ්නයක් මෙන්න මේක ඇතුලේදී අපි කතා කරලා විසඳ ගන්නවා. හරිද? ඒ වගේම ඔයාලට පුළුවන් මේකේ live trading access කරන්න. හරිද? එතකොට අපි හැමදාම වගේ සතියකට දවස් 3ක් වගේ free live sessions කරනවා. ඉතින් ඒ වගේත් ඔයාලට recording සමහරක් ඒවා මේ වෙනකොට YouTube දාලා තියෙනවා. සමහර ඒවා YouTube දාලත් නැහැ. හරිද? ඉතින් මෙන්න මේ වගේ සුපිරිම අප්ඩේට් ගොඩක් කරගන්න පුළුවන් මෙන්න මේ free Discord server එකත් එක්ක join වෙලා හිටියෝ. ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන්ම TikTok channel එකත් follow කරලා තියන්න. මොකද ඒකටත් ෆොටෝස් විදියට අපි ඩේලි මාකට් අප්ඩේට්ස් අරගෙන එනවා. හරි එහෙනම් ඔන්න ඔය විදියට තමයි අපේ එතේරියම් සහ බිට්කොයින් වල මාකට් අප්ඩේට් එක මම අදාරගෙන ඉන්න තියෙන එලියට් වේ වලින්. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ට්‍රේඩ් කරන්න. good luck traders.